ආයුබෝවන් බුදු සරණයි දෙවි පිහිටයි. පළමු එපිසෝඩ් එකේදී අපි සිංහල භාෂාවේ විකාශනය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරගෙන ආවා. එම විකාශනයේම දෙවන කොටස ලෙස මේක හැඳින්විය හැකියි. එතකොට සිංහල භාෂාවේ විකාශනයේ තමට අයත් වෙනවා මේ දෙවෙනි කොටස. අද එතෙන් සිට අපි ආරම්භ කරමු. මේ පැරණි ශ්‍රී ලංකාවේ පාලි සංස්කෘත සිංහල ග්‍රන්ථ නිර්මාණය වෙලා තියෙන්නේ මේ මං දැන් සඳහන් කරන ආකාරයටයි. දැනට විද්‍යාමානව ඇති කෙරිලා තියෙන ග්‍රන්ථක අනුපිළිවෙලකට කොටස් තුනකට බෙදා දක්වනවා පැරැන්නෝ. ඒ ක්‍රමවේදයටම අනුව ඔයගලන්ට නිවැරදිව ඔයගලන්ට පෙන්වනවා මේ ක්‍රමවේදයට තමයි මේ පොත්පත් නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඒකේ පළවෙනි පියවර විදියට තියෙන්නේ පළමු වෙන විදියට 4 වෙනි සතවර්ෂයේ සිට 12 වන සතවර්ෂය දක්වා ග්‍රන්ථාරූඪ වූ සිංහල පාලි සංස්කෘත ග්‍රන්ථ මෙසේය. දැන් මේකේ ෆොටෝ ගහලා මේකේ PDF එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. මේ කියන එකට අමතරව. එතකොට ඒකේ නිර්මාණය වෙලා තියෙන්නේ ඒ වගුව එකේ තියෙන අංක දෙක තියෙනවා ග්‍රන්ථ නාමයෝ තුන තියෙනවා භාෂාව විදිහට 4 එහි කතෘත්වයේ නාමය ඊට පස්සේ කාල පරාසය ඒ විදිහටයි තියෙන්නේ. දැන් ඔබට දිගින් දිගට මේ ඔක්කොම කියන්නේ පොතේ නම කිව්වට පස්සේ භාෂාව රචකයා වර්ෂය මේ වර්ෂය කියලා කියන්නේ සතවර්ෂය කියාගෙන යනවා. ඒක මතක තියාගන්න. එක සාරාර්ථ සංග්‍රහය සංස්කෘත බුද්ධදාස රජතුමා 4 වන සතවර්ෂය. 2 දළදා වංශය සිංහල අඥාතයි ඒ කියන්නේ අවිද්‍යාමානයි කතෘ කවුද කියලා දන්නේ නැහැ 4 වෙනි සතවර්ෂය. 3 බෝධි වංශය සිංහල ඉස්සල්ලා ග්‍රන්ථය දළදා වංශය සිංහල බෝධි වංශය සිංහල කතෘ අඥාතයි 4 වෙනි සතවර්ෂය. 4 කම්මා විකරණී පාලි බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ 5 වන සතවර්ෂය. සමන්ත පාසාදිකා 5 වැනි ග්‍රන්ථය ඒ පාලි බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ 5 වන සතවර්ෂය. 6 සුමංගල විලාසිනී පාලි බුද්ධඝෝෂ හිමි 5 වන සතවර්ෂය. 7 පපංච සුදනී පාලි බුද්ධඝෝෂ හිමි 5 වන සතවර්ෂය. සාරාත්වප්පකාශිනී පාලි බුද්ධඝෝෂ හිමි 5 වන සතවර්ෂය. මනෝරථ පූරණී පාලි බුද්ධඝෝෂ හිමි 5 වන සතවර්ෂය. පරමාර්ථ ජෝතිකා පාලි බුද්ධඝෝෂ හිමි 5 වන සතවර්ෂය. මේ පරමාර්ථ ජෝතිකා කියන එකට අටුවා ලියලා තියෙනවා බුද්ධක පාට්ට අට කතා කියලා. ඒකත් පාලි බුද්ධඝෝෂ හිමි 5 වන සතවර්ෂය. දෙකට තියෙනවා ධම්මපදට්ට කතා. පාලි භාෂාව බුද්ධඝෝෂ හිමි 5 වන සතවර්ෂය. සුත්තනී පාතට්ට කතා පාලි බුද්ධඝෝෂ හිමි 5 වන සතවර්ෂය. ජාතකට්ට කතා පාලි බුද්ධඝෝෂ හිමි 5 වන සතවර්ෂය. එතකොට ඒකට ලිව්ව අටුවා ග්‍රන්ථත් ඒ විදිහෙන් කිව්වා 10 ඉඳලා. දැන් 11 වෙනි ග්‍රන්ථය. අට්ට ශාලිනී පාලි බුද්ධඝෝෂ හිමි 5 වන සතවර්ෂය. 12 සම්මෝහ විනෝදනී පාලි බුද්ධඝෝෂ හිමි 5 වන සතවර්ෂය. පරමර්ථ දීපනී පාලි බුද්ධඝෝෂ හිමි
පස්වන සතවර්ෂය. 14 විසුද්ධි මග්ග පාලි බුද්ධඝෝෂ හිමි පස්වන සතවර්ෂය. 15 අභිධම්මාර්ථ සංග්‍රහ පාලි අනුරුද්ධ ස්තවීරයන් වහන්සේ පස්වන සතවර්ෂය. 16 අභිධම්මාවතාර පාලි බුද්ධත්ත ස්තවීරයන් වහන්සේ පස්වන සතවර්ෂය. 17 පරමත්ත දීපනී පාලි බරදත්ත ධර්මපාල ස්තවීරයන් වහන්සේ පස්වන සතවර්ෂය. දැන් 17 වෙනි ග්‍රන්ථයේ පරමත්ත දීපනී කියන එකට අටුවා කරලා තියෙනවා මේ විදිහට. උදට්ට කතා පාලි බරදත්ත ධර්මපාල ස්තවීරයන් වහන්සේ පස්වන සතවර්ෂය. ඉතිවුත්තක අට්ට කතා පාලි බදරතිත්ත ධර්මපාල ස්තවීරයන් වහන්සේ පස්වන සතවර්ෂය. විමානවත්තු අට්ට කතා පාලි බදරතිත්ත ධර්මපාල ස්තවීරයන් වහන්සේ පස්වන සතවර්ෂය. පේතවත්තු කතා පේතවත්තු අට්ට කතා පාලි ධර්මපාල ස්තවීරයන් වහන්සේමයි පස්වන සතවර්ෂය. තෙරගාථා අට්ට කතා පාලි උන්වහන්සේමයි ධර්මපාල උන්වහන්සේමයි පස්වන සතවර්ෂය. තෙරීගාථා අට්ට කතා පාලි උන්වහන්සේමයි ධර්මපාල උන්වහන්සේමයි පස්වන සතවර්ෂය. දැන් ඒකට අට්ට කතා 6ක් ලියලා තියෙනවා. දැන් 17න් තමයි පරමත්ත දීපනී කියන එකට තමයි මේ අට්ට කතා ලියලා තියෙන්නේ. දැන් 18 වෙනි ග්‍රන්ථය. විසුද්ධ ජන විලාසිනී පාලි උන්වහන්සේමයි බදරතිත්ත ධර්මපාල ස්තවීරයන් වහන්සේ පස්වන සතවර්ෂය. පරමත්ත දීපනී පාලි එම උන්වහන්සේමයි පස්වන සතවර්ෂය. වාර්යා පිටක අට්ට කතා පාලි භාෂාවෙන්මයි ධර්මපාල ස්තවීරයන් වහන්සේමයි පස්වන සතවර්ෂය. පරමත්ත මංජුසා ඒකට පඨම ද්විතීය තෘතීය චතුර්ථි ග්‍රන්ථ ලියලා තියෙනවා. ඒකත් පාලි භාෂාවෙන්මයි උන්වහන්සේමයි ධර්මපාල ස්තවීරයන් වහන්සේමයි පස්වන සතවර්ෂය. සද්ධම්ම පදේ ජාතිකා පාලි භාෂාවෙන්මයි උපසේන ස්තවීරයන් වහන්සේ ලියලා තියෙන්නේ පස්වන සතවර්ෂයේදී. තවද 22 වෙනි ග්‍රන්ථයේ විදිහට ලියලා තියෙනවා මధుරත්ත්ව කාසිනී පාලිමයි බුද්ධ දත්ත ස්තවීරයන් වහන්සේ පස්වන සතවර්ෂය. විනය විනිශ්චය පාලි බුද්ධ දත්ත ස්තවීරයන් වහන්සේමයි පස්වන සතවර්ෂය. 24 සද්ධම්ම ප්‍රකාශිනී පාලි මහා නාම ස්තවීරයන් වහන්සේ පස්වන සතවර්ෂය. මහා වංශය 25 වෙනි ග්‍රන්ථයේ විදිහට මහා වංශය පාලි මහා නාම ස්තවීරයන් වහන්සේමයි පස්වෙනි සතවර්ෂය. 26 දීප වංශය පාලි අඥාතයි ඒ කියන්නේ කතු අවිද්‍යාමානයි නමක් සඳහන් කරලා නැහැ පස්වෙනි සතවර්ෂය. 27 ජානකී හරණය සංස්කෘත භාෂාවෙන් ලියලා තියෙන්නේ කුමාරදාස රජතුමා 6 වෙනි සතවර්ෂය. 28 සියබස්ලකර සිංහල සේන ශිලාමේඝ රජතුමා 9 වෙනි සතවර්ෂය. 29 ජිනාලංකාර වර්ණනා පාලි බුද්ධ රක්ෂිත ස්තවීරයන් වහන්සේ 12 වෙනි සතවර්ෂය. 30 මොග්ගල්ලාන ව්‍යාකරණ ග්‍රන්ථය පාලි භාෂාවට ලියපු ව්‍යාකරණ ග්‍රන්ථයක් මොග්ගල්ලාන ව්‍යාකරණය. පාලි මෞද්ගල්‍යන ස්තවීරයන් වහන්සේ 12 වෙනි සතවර්ෂය. 32 අභිධනප්පදීපක පාලි මෞද්ගල්‍යන ස්තවීරයන් වහන්සේමයි 12 වන සතවර්ෂය. අභිධම්මා විභාවිනී
පාලි සුමංගල ස්තුතියන් වහන්සේ 12 වෙනි සතවර්ෂය. 34 අභිධම්මාර්ථ සංග්‍රහය මිශ්‍ර සිංහලෙන් ලියලා තියෙන්නේ සාරිපුත්ත ස්තුතියන් වහන්සේ 12 වෙනි සතවර්ෂයේ. 35 විදියට සාරාර්ථ දීපිනි පාලි සාරිපුත්ත මහ ස්තුතියන් වහන්සේ 12 වෙනි සතවර්ෂයේ. අංගුත්තර අභිනව ටීකා 36ට පාලි සාරිපුත්ත මහ ස්තුතියන් වහන්සේමයි 12 වෙනි සතවර්ෂයේ. 37 විමති විනෝදනී පාලි කස්සප ස්තුතියන් වහන්සේ 12 වෙනි සතවර්ෂයේ. 38 වජිර බුද්ධි ටීකා පාලි වජිර බුද්ධි ස්තුතියන් වහන්සේ 12 වෙනි සතවර්ෂයේ. 39 මයුර සංදේශය සුද්ධ සිංහල අඥාතයි කතෘ 12 වෙනි සතවර්ෂයේ. මේ විදිහට තමයි පැරණි පඬුවෝ ග්‍රන්ථකරණය මුල් පියවර විදියට හඳුන්වන්නේ. තව ග්‍රන්ථ තියෙන්න ඇති. තිබිලත් ඇති. නමුත් අවිද්‍යාමානව තියෙන හින්දා ඒගොල්ලන්ට විද්‍යාමානව පෙන්වන්න පුළුවන් මෙච්චර වෙන්න ඇති. ඒකයි නැත්තම් පැරණු පොත් 39ක් ලියලා මේ 39ක් වල මේක අටුවා ග්‍රන්ථත් එක්ක බලනකොට 50කට වගේ කිට්ටු වෙනවා. නමුත් ඒ ඔක්කොම බැලුවත් ඊට වැඩිනේ ලියලා තියෙනවා. පැරණු හුඟා ග්‍රන්ථකරණයට ගිහිල්ලා තියෙනවා. සමහරවිට දහස් ගණනක් ලියලා තියෙන්න ඇති. අර පරසතුරු උවදුරු නිසා අපිට නැතිව වෙන්න ඇති. නැතුව යන්න ඇති. නමුත් විද්‍යාමානව ඇත්තේ මේ ටික විතරයි. ඒකයි පැරණි පාඬුව මේම හරි කරලා තියෙන්නේ. අපි ඒගොල්ලන්ට මේ කරපු ටිකට හරි ස්තුතිවන්ත වෙන්න ඕනේ. හොඳයි. අපි දෙවෙනි පියවරට යමු. 13 වන සතවර්ෂයේ සිට 16 වන සතවර්ෂයේ දක්වා මධ්‍ය කාලීන සමය. පැහැදිලිනේ? හරි. මිශ්‍ර සිංහල භාෂාවෙන් ගද්‍ය පද්‍ය ග්‍රන්ථ රචනා වූයේ දඹදෙණි රාජ්‍ය කාලයේ සිට. මීට පෙරද 100ට දශම ගණනක් මිශ්‍ර සිංහලෙන් ග්‍රන්ථ රචනා වී ඇති බව සිතිය හැකිය. පාලි සංස්කෘත සිංහල යන භාෂා මිශ්‍රණයට මිශ්‍ර සිංහලයයි අප වහරනු ලබති. අද තිබෙන තත්ත්වයට සිංහල භාෂාව දියුණු වූයේ දඹදෙණි යුගයේ රාජ්‍ය විචාල කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත යන විරුදාවලියලා දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ සිට. එදා සිටම මිශ්‍ර සිංහලය පැවතියද මෙම දඹදෙණි යුගයේ සිට සංස්කෘතාදී භාෂාන්තර ශබ්ද සිංහල හා මිශ්‍ර කර ලිවීමෙන් මිශ්‍ර සිංහලය උසස් භාවයට පත් වූ. අනුරාධපුර යුගයේ මිශ්‍ර සිංහලයෙන් ග්‍රන්ථ රචනා කිරීම නොතිබුණු අතර පොළොන්නරු යුගයේදී එය ආරම්භ වූයේයයි සිටීමට දෙස් දෙන සාධක එමට ඇත. ඉන් ප්‍රධානතම වන්නේ පොළොන්නරු හා දඹදෙණි යුගවල භාෂාවල සමානකම් හා අර්ථ ගැන්වෙන බොහෝ මූලාශ්‍ර එකක්ම වීම. තවද පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේ සිට මිශ්‍ර සිංහලයෙන් ග්‍රන්ථකරණය වූ බව මින් පෙනේ. එහි උච්ච ස්ථානයට පැමිණියේ දඹදෙණි යුගයේදී බව සනාථ වේ. පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ සමයේ සිට මිශ්‍ර සිංහලය දියුණුවට පත්වෙමින් විත් දඹදෙණි යුගයේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත උපාධිධර රජතුමාගේ සමයේදී මිශ්‍ර සිංහලයේ උච්චත්වයට පත් වූ බව දැන් නොරහසකි. මෙලෙස සිංහල භාෂාව ක්‍රමක්‍රමයෙන් දියුණු වෙමින් පැවතගෙන විත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජ කළ 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී ඒ උද්දීප්තියක් ඇති වූ බව විද්‍යාමානව ඇත. එලෙසම මේ රාජ සමයේදී ෂඩ්භාෂා පරමේශ්වර යන ශාස්ත්‍රීය නාමදර ස්ත්‍රීවීරයන් 4 දෙනෙක් විසූ බවත් පත පොතේ සඳහන් වේ. දැන් අපි දන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ පමණයි. 90%ක්ම දන්නේ තොටගමුවේ ශ්‍රී රාහුලකෝ ෂඩ්භාෂා පරමේශ්වර නැහැ. ඒ කාලේ 4 දෙනෙක්ගේ නම් සඳහන් වෙනවා. නමුත් ඊට වැඩිය ඉන්නත් ඇති. ඒ 4 දෙනා කියලා කියන්නේ පරතරටම ගියේ කට්ටිය වෙන්නේ. තව ඉන්න ඇති කට්ටිය. නමුත් සඳහන් වෙන්නේ මේ 4 දෙනා
සමාජයේ උසස් තත්ත්වයේ ඉන්න ඇති. ඒ හින්දා තමයි 4 දෙනෙක්ගේ නම් සඳහන් වෙන්නේ. නමුත් අප දන්නේ එක්කෙනෙක්ගේ විතරයි ඒ තොටගමු විහාරයේ වැඩවිසු තොටගමේ හාමුදුරු ගැන විතරයි. හොඳයි. එසේම සිංහල භාෂාවේ අක්ෂරවල රූප සටහන් දැන් පවතින අන්දමට පිළියෙල කරන ලද්දේ මේ කාලයේදී බැව් පෙනේ. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ දෙයක් ඇත. මේ කාලයේ සිංහල උගත් ද්‍රවිඩ ජාතික ග්‍රන්ථ කතුවරුන් කීප දෙනෙකු සිටි බව පෙනේ. ඊට හේතු සාධකත ඇත. දෙමළ භාෂාවේ බොහෝ වචන හෙළ භාෂාවට ව්‍යවහාරයට පැමිණි බව පෙනේ. ඇතැම් සිංහල අක්ෂරවල රූප සටහන් දෙමළ අක්ෂර අනුව යොදා ගැනීම සිදු වූයේද මේ කාලයේදී බව පෙනේ. දෙමළ ර කාරයට බිංදු දෙකක් යොදා ගැනීමෙන් දෙමළ ඊ කාර්ය යොදාගෙන තිබෙන්නාක් මෙන් සිංහල ර කාර්යයට බිංදු දෙකක් යොදා ගැනීමෙන් සිංහල ඊ කාර්ය නිර්මාණය කරගෙන ඇත. දැන් බලන්න සිංහල භාෂාවේ විකාශනය නිර්මාණය කියලා කියපුවම දකුණු ඉන්දීය බලපෑම දේශපාලන වශයෙන් අපිට අවඩක් වුණා. ඒක පිළිගන්නවා. නමුත් භාෂාවට ඒක නැහැ. මොකද භාෂාවේ වර්ධනයට ප්‍රවර්ධනයට සුකනම්ය ලෙස මේ සංස්කෘතික දේවල් බලපාලා තියෙනවා. දැන් බලන්න නැත්තම් අපිට ඊයන්න ඉතරනේ තියෙන ඊයක් නෑනේ. ඊරිය ගොල්ල කියලා ලියන්න පුළුවන්ද නැත්තම්? ඉරිය ගොල්ල කියලා ලියන්න වෙන්නේ. ඉතින් ඒක හොඳ දෙයක් අපිට. මොන භාෂාවෙන් ආවත් හොඳයි කියලා කියන්න පුළුවන්. හොඳයි. මෙම අක්ෂර ව්‍යවහාරයේ ටික කාලයකට සිට පැවතගෙන ආවද එය නිත්‍යානුකූලව සිද්ධගත වූයේ මෙම යුගයේදී බව පෙනේ. මෙවැනි දේවල් බොහොමයක් මේ කාලයේදී සිදු වී ඇති. මේවා ඉතාමත්ව වැදගත් සාධකයෝ. සිංහල භාෂාවේ රක්ෂණය හා සංරක්ෂණය පිණිස පැවති එකම සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය වූයේ 13 වන සතවර්ෂයේ රචනා වී පළ වූ සිතත් සංගරාවය. මෙම ග්‍රන්ථයේ කර්තෘවරයා ලෙස වේදේහ ස්ථවිරයන් වහන්සේ යනුවෙන් සඳහන් වුවද තවත් සමහරක් අනවමදර්ශී නම් සංඝරාජ ස්වාමීන් වහන්සේ යයි සැලකති. නමුත් සිතත් සංගරාව යන සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය වේදේහ ස්ථවිරයන්ගේ කෘතියක් බව සනාථ කිරීම සඳහා මේ සාක්ෂි මෙහෙවති. එනම් සමන්ත කූට වර්ණා හා රසවාහිනී යන කෘති දෙකම සුද්ධ සිංහලෙන් නිර්මාණය වී ඇත. ඒ භාෂාවේ කාල අපසරිය මේ යුගයට සමවේ. එසේම අක්ෂර විචාර ශබ්ද සාධන ක්‍රියාකාරක පද ව්‍යාකරණයක මූලික සිද්ධාන්ත වේ. එවිටයි එම භාෂාවෙන් කතා කිරීමට ලිවීමට කියවීමට හැකියාව ඇති සාක්ෂරතාවය උදා වනුයේ. අප දැන් දෙවන ග්‍රන්ථාකරණයට අපි පිවිසෙමු. 13 වන සතවර්ෂයේ සිට 16 වන සතවර්ෂය දක්වා. දැන් පෙරසේමයි 1. අසද්දා කව සුද්ධ සිංහල කතෘ අඥාතයි 13 වන සතවර්ෂය. සසදාවත සුද්ධ සිංහල අඥාතයි කතෘ 13 වන සතවර්ෂය. මුව දෙව්දාවත සුද්ධ සිංහල අඥාතයි කතෘ 13 වන සතවර්ෂය. හෙරණ සික විනිස සුද්ධ සිංහල අඥාතයි කතෘ 13 වෙනි සතවර්ෂය. අමා වතුර 5 වන ග්‍රන්ථය. මිශ්‍ර සිංහල ගුරුළු ගෝමි පඬිවරයා 13 වන සතවර්ෂය. 6. ධර්ම ප්‍රදීපිකාව මිශ්‍ර සිංහල ගුරුළු ගෝමි පඬිවරයා 13 වන සතවර්ෂය. 7 වන ග්‍රන්ථ සුසද්දි සිද්ධිය පාලි සංඝරක්ෂිත ස්ථවිරයන් වහන්සේ 13 වන සතවර්ෂය. යෝග නිම්බිය පාලි සංඝරක්ෂිත ස්ථවිරයන් වහන්සේ 13 වෙනි සතවර්ෂය. සුබෝධාලංකාරය 9 වෙනි ග්‍රන්ථය. පාලි සංඝරක්ෂිත ස්ථවිරයන් වහන්සේ 13 වෙනි සතවර්ෂය. බුතෝතාදාය පාලි සංඝරක්ෂිත ස්ථවිරයන් වහන්සේ 13 වෙනි සතවර්ෂයේ. 11. තූපවංශය මිශ්‍ර සිංහල තෙවැනි විජයබහු රජතුමා 13 වෙනි සතවර්ෂයේ. පූජාවලිය එම මයුරපාද ස්ථවිරයන් වහන්සේ
13 වෙනි සතවර්ෂය. කෞසිලුමින සුද්ධ සිංහල කලිකාල සාහිත්‍ය සාප්‍රඥ පණ්ඩිත දෙවන පරාක්‍රම බහු රජතුමා 13 වෙනි සතවර්ෂය. 14 විසුද්ධි මාර්ග සන්නේ මිශ්‍ර සිංහල උන්වහන්සේමයි කලිකාල සාහිත්‍ය සාප්‍රඥ පණ්ඩිත දෙවන පරාක්‍රම බහු රජතුමාමයි 13 වෙනි සතවර්ෂය. 15 වන විනිස සන්නේ මිශ්‍ර සිංහල උන්වහන්සේමයි අපේ පරාක්‍රම බහු රජතුමාමයි লীලා තියෙන්නේ 13 වෙනි සතවර්ෂය. 16 ධාතු මංජුසා පාලි භාෂාවෙන් සීලවංශ ස්ථවිරයන් වහන්සේ 13 වෙනි සතවර්ෂය. 17 චූල වංශය පාලි ධර්මකීර්ති ස්ථවිරයන් වහන්සේ 13 වෙනි සතවර්ෂය. 18 බුත්සරණ මිශ්‍ර සිංහලය විද්‍යා චක්‍රවර්ති 13 වෙනි සතවර්ෂය. මේක සැක සහිතයි ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. 19 දාඨා වංශය පාලි ධර්මකීර්ති ස්ථවිරයන් වහන්සේ 13 වෙනි සතවර්ෂය. 20 සමන්ත කූට වර්ණනා පාලි භාෂාව වේදේ ස්ථවිරයන් වහන්සේ 13 වෙනි සතවර්ෂය. රසවහිනී පාලි වේදේ ස්ථවිරයන් වහන්සේ 13 වෙනි සතවර්ෂය. 22 සිදත් සංගරාව මිශ්‍ර සිංහල වේදේ ස්ථවිරයන් වහන්සේ 13 වෙනි සතවර්ෂය. 23 ලෝකෝපාකාරය මිශ්‍ර සිංහල රණහස්ස ගල්ලි 13 වෙනි සතවර්ෂය. උම්මක්ක ජාතේ 24 වෙනි ග්‍රන්ථයේ මිශ්‍ර සිංහල වීරසිංහ ප්‍රතිරාජ ඇමති 13 වෙනි සතවර්ෂය. 25 විනයාර්ථ සමුච්චය පාලි මේධංකර ස්ථවිරයන් වහන්සේ 13 වෙනි සතවර්ෂය. 26 550 ජාතකයේ මිශ්‍ර සිංහල සොලී රට උපම් පණ්ඩිත පරාක්‍රම බහු 14 වන සතවර්ෂය. 27 දළදා සිරිත මිශ්‍ර සිංහලයේ සිව්වෙනි පරාක්‍රම බහු රජතුමා 14 වෙනි සතවර්ෂය. 28 එළු අත්තනුගලු වංශය මිශ්‍ර සිංහල අඥාතයි කතෘ 14 වෙනි සතවර්ෂය. 29 එළු බෝධි වංශය මිශ්‍ර සිංහල අඥාතයි කතෘ 14 වෙනි සතවර්ෂය. 30 මයුර සංදේශය සුද්ධ සිංහල කවීශ්වර පණ්ඩිත 14 වෙනි සතවර්ෂය. 31 නිකාය සංග්‍රහය මිශ්‍ර සිංහල තීය ධර්මකීර්ති ස්ථවිරයන් වහන්සේ 14 වන සතවර්ෂය. 32 සද්ධර්ම ලංකාරය මිශ්‍ර සිංහල තීය ධර්මකීර්ති ස්ථවිරයන් වහන්සේ දෙවනි ධර්මකීර්ති ස්ථවිරයන් වහන්සේගේ තමයි ඒක සඳහන් වෙන්නේ විතිය කියලා කියන්නේ ඒකයි 14 වන සතවර්ෂය. 33 ජිනෝ බෝධාවලිය පාලි භාෂාව ඒ උන්වහන්සේමයි ධර්මකීර්ති ස්ථවිරයන් වහන්සේමයි 14 වෙනි සතවර්ෂය. සද්ධර්ම ලංකාරය මිශ්‍ර සිංහල අඥාතයි කතෘ 14 වන සතවර්ෂය. 14 වන සතවර්ෂය. 35 තිසර සංදේශයේ සුද්ධ සිංහල අඥාතයි කතෘ 15 වන සතවර්ෂය. 36 බුදුගුණ අලංකාරය සුද්ධ සිංහල වීදාගම මෛත්‍රී මහා ස්ථවිරයන් වහන්සේ 15 වන සතවර්ෂය. 37 හංස සංදේශයේ සුද්ධ සිංහල වීදාගම මෛත්‍රී මහා ස්ථවිරයන් වහන්සේ 15 වෙනි සතවර්ෂය. ලෝ වැඩ සංගරාව සුද්ධ සිංහල උන්වහන්සේමයි වීදාගම මෛත්‍රී හාමුදුරුවෝමයි 15 වෙනි සතවර්ෂය. දහම් ගැටමාලාව සුද්ධ සිංහල වීදාගම හාමුදුරුවෝමයි 15 වෙනි සතවර්ෂය. 40 කුවේණි අස්න මිශ්‍ර සිංහල කතෘ අඥාතයි 15 වෙනි සතවර්ෂය. සිංහබහ මිශ්‍ර සිංහල අඥාතයි කතෘ 15 වෙනි සතවර්ෂය. 41 පරවි සංදේශය සුද්ධ සිංහල තොටගමුවේ ශ්‍රී රාහුල ස්ථවිරයන් වහන්සේ. 42 කාව්‍යසේකරේ සුද්ධ සිංහල තොටගමුවේ ශ්‍රී රාහුල ස්ථවිරයන් වහන්සේ 15 වෙනි සතවර්ෂය. 43 පෙරකුම්බා සිරිත සුද්ධ සිංහල තොටගමුවේ ශ්‍රී රාහුල ස්ථවිරයන් වහන්සේ 15 වෙනි සතවර්ෂය. 44 සැලණී සංදේශය සුද්ධ සිංහල තොටගමුවේ හාමුදුරුවෝමයි 15 වෙනි සතවර්ෂය. 45 පංචිකා ප්‍රදීපය පාලි සහ සිංහල
තොටගමේ හාමුදුරුවමයි 15 වෙනි සතවර්ෂයේ. 46 බුද්ධිප්පසාදනීය පාලි උන්වහන්සේමයි තොටගමේ හාමුදුරුවමයි 15 වෙනි සතවර්ෂයේ. 47 ගිරා සංදේශය සුද්ධ සිංහල කතෘ අවිනිශ්චිතයි එම 15 වෙනි සතවර්ෂයේ. 48 ගුත්තිලය සුද්ධ සිංහල වෑත්තෑවේ තෙරණුව 15 වෙනි සතවර්ෂයේ. 49 පුරාණ නාමාවලිය එම නල්ලූරු භූතය 15 වෙනි සතවර්ෂයේ. මේ උළුකුඩ දේවියගේ ස්වාමියා. 50 රුවන් මල් පියුම් මල සුද්ධ සිංහල අඥාතයි කතෘ 15 වෙනි සතවර්ෂයේ. 51 භක්ති සතකය සංස්කෘත ශ්‍රී රාමචන්ද්‍ර කවි භාරති 15 වෙනි සතවර්ෂයේ. 52 වෘතමාලාංක්‍යාව සංස්කෘත අවිනිශ්චිතයි කතෘ 15 වෙනි සතවර්ෂයේ. 53 සද්ධර්ම රත්නාකරේ මිශ්‍ර සිංහල විමල කීර්ති ස්ථවිරයන් වහන්සේ 15 වෙනි සතවර්ෂයේ. මෙපමණයි දෙවැනි පෙළට සඳහන් වෙන්නේ ග්‍රන්ථ. තව තියෙන්න ඇති බොහෝ ග්‍රන්ථ. නමුත් ඒවා විනාශ වෙලා යන්න ඇති විද්‍යාමානව නැහැ. මේ පැරණි පඬිවරුන්ට මේව සඳහන් කරන්න. හොඳයි. දෙවැන්න හෙවත් නවීන කාලයට පිවිසෙන සමය වන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙසේ. අපරදිග කාර්මික විප්ලවයත් සමග බටහිර ජාතීන් වෙනත් මහද්වීප සොයමින් යන ගමනේදී ක්‍රිස්තු වර්ෂ 1505 සිට 1948 දක්වා පුරා වසර 500කට ආසන්න කාලයක්ම ශ්‍රී ලංකාව යටත් විජිතයක් කරගෙන තිබිනි. මේ කාලයේ ප්‍රතිකාලුන්ගේ පැමිණීමත් සමග දිවයින තුල හටගත් අවුල් වියවුල් වගේම පළමුවෙනි රාජසිංහ රජ ශිව ආගම වැළඳගෙන බුද්ධ ධර්මයට අයත් පොත්පත් මහා තොගයක් ගිනි තබා පුළුස්වා දැමීම නිසාද මේ කාලය තුල ශ්‍රී ලංකාව තුල ශාස්ත්‍ර වර්ධනයට මහත් බාධා උද්ගත විය. මේ නිසාද 16 වන සතවර්ෂයේ මුල කිසිදු පොතක් රචනා වීමක් අපට දැකගත නොහැක. මේ කාලය දැඩි පීඩනයක් බුද්ධ ආගමට එල්ලවීමත් පිරිවෙන් වලට කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොතිබීමත් නිසාදෝ පුරාවසර 100ක් පමණ කිසිදු පොතක පතක රචනා වීමක් අසන්නට දකින්නට අපට ලැබෙන්නේ නැත. 17 වන සතවර්ෂයේ සිට එකම පඬිවරයා අලගිය වන්න මුඛවැටිතුමාය. මෙතුමාගෙන් අපගේ පුරාණ පඬිත පරම්පරාව ජනිත වූහ. ඉන්පසු උගතුන් අතින් බිහි කෘතීන් ඇතත් ඒවා උසස්යයි නොසලකනු ලබයි. මේ කාලය වන විට හෙළ භාෂා පිරිහෙමින් පැවතිනි. සත්‍ය වශයෙන්ම රටක් ආර්ථික වශයෙන් පිරිහෙද්දී දහඅට වන සතවර්ෂය මුලදී රජ පැමිණි පිරිහෙද්දී කිසිදු දෙයක් සාර්ථක වන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතන්දර. 18 වන සතවර්ෂ මුලදී රජ පැමිණි නරේන්ද්‍ර සිංහ නරපතියන්ගේ සමයේදී ශාස්ත්‍ර දියුණුව මද වශයෙන් හෝ දියුණුවක් ඇති වූ නමුත් භාෂාව ක්‍රමක්‍රමයෙන් පිරී ගොස් 19 වන සතවර්ෂ ආරම්භයේදීම ඉතා අඳුරු ස්වභාවයක පැවැත්. නමුත් බෞද්ධ පිරිවෙන් ආශ්‍රයෙන්ද එදා පැවති ආණ්ඩුවේ ස්වභාෂා පාඨශාලා පිහිටුවීමෙන්ද සිංහල ප්‍රවෘත්ති පත්‍ර ආරම්භයෙන්ද ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත් වූහ. දැන් එය දියුණු තත්වයක පවතී. මෙලෙස දියුණු වෙමින් පවතිද්දී සිංහල භාෂාව එංගලන්තයේ ලන්ඩන් හා ක්‍රේම්බ්‍රිජ් යන සමස්ත සියලුම ශාස්ත්‍රශාලා සහ කල්කටාවේ සමස්ත ශාස්ත්‍රශාලාවල උසස් විභාගයන්ට අනිවාර්යයෙන්ම ඇතුල් කර තිබිනි. මේ ආකාරයෙන් සිංහල භාෂාව ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත්විය. දැන් අප පොත්පත්වල දෙවන පියවරට යමු. තෙවන්න 13 වන සතවර්ෂයේ සිට 20 වන සතවර්ෂයේ දක්වා රචිත ග්‍රන්ථයෝ. 1. දහම් සොට ජාතකයේ සුද්ධ සිංහල ධර්මදවජ පණ්ඩිත 16 වන සතවර්ෂයේ. සැවුල් සංදේශය 2 සුද්ධ සිංහල අලගිය වන්න මොහොට්ටාල 17 වන සතවර්ෂයේ.
3 කුස ජාතකය සුද්ධ සිංහල අලගියවන්න මෝට්ටාල 17 වන සතවර්ෂයේ. සුභාසිතය සුද්ධ සිංහල අලගියවන්න මෝට්ටාල 17 වන සතවර්ෂයේ. නීතිසාරය 5 වන ග්‍රන්ථය සුද්ධ සිංහල අලගියවන්න මෝට්ටාල 17 වන සතවර්ෂයේ. පරංගි හටනය 6 සුද්ධ සිංහල අලගියවන්න මෝට්ටාල 17 වන සතවර්ෂයේ. මා හටනය 7 මහා හටනය සුද්ධ සිංහල අලගියවන්න මෝට්ටාල 17 වන සතවර්ෂයේ. 8 දේව වේද පුරාණේ මිශ්‍ර සිංහල ජාකෝමේද ගොන්සාල්විස් පූජා ප්‍රසාදි 17 වන සතවර්ෂයේ. 9 සාරාර්ථ සංග්‍රහය මිශ්‍ර සිංහල වැලිවිට පිණ්ඩපාතක ශ්‍රී සරණංකර භික්ෂුන් වහන්සේ 18 වන සතවර්ෂයේ. සාරාර්ථ දීපනී 10 මිශ්‍ර සිංහල උන්වහන්සේමයි වැලිවිට හාමුදුරුවමයි සරණංකර හාමුදුරුවමයි 18 වන සතවර්ෂයේ. 11 අබසම්බෝධි අලංකාරය පාලි වැලිවිට සරණංකර හාමුදුරුවමයි 18 වන සතවර්ෂයේ. 12 බේසස්්‍ය මංජුසා ව්‍යාඛ්‍යාන මිශ්‍ර සිංහල උන්වහන්සේමයි සරණංකර හාමුදුරුවමයි 18 වෙනි සතවර්ෂයේ. මధుරාර්ථ ප්‍රකාශනී බෝධිවංශ ව්‍යාඛ්‍යානය මිශ්‍ර සිංහල වැලිවිට හාමුදුරුවමයි 18 වනි සතවර්ෂයේ. 14 වන ග්‍රන්ථය කාරක පුෂ්ප මංජරිය මිශ්‍ර සිංහල අන්තර්ගම රාජගුරු බණ්ඩාර 18 වෙනි සතවර්ෂයේ. 15 සුදීර මුඛ මණ්ඩනය මිශ්‍ර සිංහල අන්තර්ගම රාජගුරු බණ්ඩාර වියතා 18 වෙනි සතවර්ෂයේ. 16 සාර සංක්ෂේප ව්‍යාඛ්‍යානය මිශ්‍ර සිංහල අන්තර්ගම රාජගුරු බණ්ඩාර වියතාමයි 18 වෙනි සතවර්ෂයේ. 17 බුද්ධ ගද්‍ය සහ සකස් කඩ සංස්කෘත සහ මිශ්‍ර සිංහල අන්තර්ගම රාජගුරු බණ්ඩාර උගතමයි 18 වෙනි සතවර්ෂයේ. 18 මහවංශයේ අග කොටස පාලි තිබ්බටුවාවේ සිද්ධාර්ථ මහානායක ස්තුතිවරයන් වහන්සේ 18 වන සතවර්ෂයේ. 19 බාලවතාර සූත්‍ර ව්‍යාඛ්‍යානය සී මිශ්‍ර සිංහල සිටිනාමල්ුවේ ස්වාමී 18 වෙනි සතවර්ෂයේ. 20 සුමුගුදා කව සුද්ධ සිංහල ආචාර්ය මහසේන ස්වාමී 18 වෙනි සතවර්ෂයේ. 21 මිලින්ද ප්‍රශ්නය මිශ්‍ර සිංහල හීනටිගල සාමි 18 වෙනි සතවර්ෂයේ. 22 විමාන වස්තු ප්‍රකරණය මිශ්‍ර සිංහල රත්නපාල විස්තුරයන් වහන්සේ 18 වන සතවර්ෂයේ. 23 කෞමිනි කොඩල සුද්ධ සිංහල පත්තායමේ ලේකම් 18 වෙනි සතවර්ෂයේ. 24 වියෝග රත්නමාලය සුද්ධ සිංහල පත්තායමේ ලේකම් 18 වෙනි සතවර්ෂයේ. 25 රතවතී කතාව සුද්ධ සිංහල පත්තායමේ ලේකම් 18 වෙනි සතවර්ෂයේ. 26 නීලකුබෝ සන්දේශය සුද්ධ සිංහල බර්ණ ගණිතය 18 වෙනි සතවර්ෂයේ. 27 මකරද්වජය සුද්ධ සිංහල දිසානායක මුදලිදු 18 වෙනි සතවර්ෂයේ. 28 කෝකිල සන්දේශ සන්නය මිශ්‍ර සිංහල දිසානායක මුදලිතුමාමයි 18 වෙනි සතවර්ෂයේ. 29 කවුමිනි මල්දම සුද්ධ සිංහල කටුවානේ මුහන්දිරම් 18 වෙනි සතවර්ෂයේ. 30 කව් මුතුහර සුද්ධ සිංහල ශාලියලේ ස්වාමි 18 වෙනි සතවර්ෂයේ. 31 ප්‍රාතිහාර්ය ශතකය සුද්ධ සිංහල ශාලියලේ ස්වාමි 18 වෙනි සතවර්ෂයේ. 32 අසදෘස ජාතකය මිශ්‍ර සුද්ධ සිංහල රාජාදි රාජසිංහ රජතුමා 18 වෙනි සතවර්ෂයේ. 33 බාර්ෂ කාව්‍ය සුද්ධ සිංහල කරතොට සාමි
18 වෙනි සතවර්ෂය. 34 රති රතනාලංකාරය මිශ්‍ර සුද්ධ සිංහල දුනුවිල ගජනායක නිල 18 වෙනි සතවර්ෂය. 35 දුනුවිල හටන සුද්ධ සිංහල ඒ දුනුවිල ගජනායක නිලමේමයි 18 වෙනි සතවර්ෂය. 36 කාලිංග බෝධි ජාතකය සුද්ධ සිංහල දුනුවිල ගජනායක නිලමේ 18 වන සතවර්ෂය. 37 මීරිපැන්නේ කවි සුද්ධ සිංහල මීරිපැන්නේ ස්වාමි 19 වෙනි සතවර්ෂය. 38 සිදස් සංගරා අභිනව ව්‍යාඛ්‍යානය මිශ්‍ර සිංහල තුඩාවේ පඬිතුමා 19 වෙනි සතවර්ෂය. 39 ගංගාරෝහණ සතකය සුද්ධ සිංහල තෝමිස් මුහන්දිරම් 19 වන සතවර්ෂය. 40 ඉංග්‍රීසි හටන සුද්ධ සිංහල වැලිගම මුදියන්සේ 19 වෙනි සතවර්ෂය. 41 ඇහැලේ පොළ වර්ණාව සුද්ධ සිංහල වැලිගම මුදියන්සේ 19 වෙනි සතවර්ෂය. යෝග සතකය 42 සුද්ධ සිංහල මිදැල්ලාව කෝරාල 19 වෙනි සතවර්ෂය. 43 යෝගමාලාව සුද්ධ සිංහල මිදැල්ලාව කෝරාල 19 වෙනි සතවර්ෂය. 44 සියබස් මල්දම සුද්ධ සිංහල කිරිම ස්වාමී 19 වෙනි සතවර්ෂය. 45 විපත් මල්දම සුද්ධ සිංහල කිරම ස්වාමී 19 වන සතවර්ෂය. 46 ගජමන් නෝනාගේ කවි සුද්ධ සිංහල ගජමන් නෝනා 19 වන සතවර්ෂය. 47 සිද්ධාන්ත සේකර සිංහල වැලිගම ශ්‍රී සුමංගල නායක ස්ත්‍රීන් වහන්සේ 19 වෙනි සතවර්ෂය. 48 හිතෝපදේශ සන්නේ මිශ්‍ර සිංහල වැලිගම ශ්‍රී සුමංගල නායක ස්ත්‍රීන් වහන්සේමයි 19 වෙනි සතවර්ෂය. 49 නාමමාලා පාලි වස්කඩුවේ ශ්‍රී සුබූතු නායක ස්ත්‍රීන් වහන්සේ 19 වන සතවර්ෂය. 50 අභිදානප්ප දීපිකා සූචි පාලි වස්කඩුවේ ශ්‍රී සුබූති නායක ස්ත්‍රීන් වහන්සේමයි 19 වන සතවර්ෂය. සිංහල මහවංශයේ 51 මිශ්‍ර සිංහල සිප්කුඩුවේ ශ්‍රී සුමංගල නායක ස්ත්‍රීන් වහන්සේ සහ බටුවන් තුඩාවේ පඬිතුමා 19 වෙනි සතවර්ෂය. 52 කාව්‍ය ශේඛර ව්‍යාඛ්‍යානය මිශ්‍ර සිංහල සිප්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්ත්‍රීන් වහන්සේ සහ බටුවන් තුඩාවේ පඬිතුමා 19 වෙනි සතවර්ෂය. 53 සිදත් සංගරා ඉංග්‍රීසි ව්‍යාඛ්‍යානය ඉංග්‍රීසි ජේමිස් අල්ලිස්ට අධිදීත්‍රිතුමා 19 වෙනි සතවර්ෂය. 54 කච්චාන ව්‍යාකරණයේ කොටසක් ඉංග්‍රීසි පිටපත ඉංග්‍රීසි ජේම්ස් අල්ලිස්ට අධිදීත්‍රිතුමා 19 වෙනි සතවර්ෂය. 55 ඉතු සංහාර කාව්‍ය මිශ්‍ර සිංහල වේරගම බණ්ඩාර පඬිතුමා 19 වන සතවර්ෂය. 56 ශබ්ද මුක්තාවලිය මිශ්‍ර සිංහල වේරගම බණ්ඩාර පඬිතුමා 19 වන සතවර්ෂය. 57 සම්බුද්ධ චරිතය මිශ්‍ර සිංහල වේරගම බණ්ඩාර පඬිතුමා 19 වන සතවර්ෂය. පදනීතිය 58 මිශ්‍ර සිංහල වේරගම බණ්ඩාර පඬිතුමාමයි 19 වෙනි සතවර්ෂය. 59 ගුත්තිල කාව්‍ය සන්නේ මිශ්‍ර සිංහල බටුවන් තුඩාවේ පඬිතුමා 19 වන සතවර්ෂය. 60 වර්ණ රීතිය මිශ්‍ර සිංහල සිප් කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්ත්‍රීන් වහන්සේ 19 වෙනි සතවර්ෂය. 61 සිතත් සංගරා ව්‍යාඛ්‍යානි මිශ්‍ර සිංහල සිප් කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්ත්‍රීන් වහන්සේ 19 වෙනි සතවර්ෂය. 62 සුබෝධිකා ටීකා පාලි භාෂාවෙන් සිප්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්ත්‍රීන් වහන්සේ 19 වෙනි සතවර්ෂය. 63 බ්‍රහ්ම ධර්ම සන්නය සහ සිංහල කවි සිංහල භාෂාව සිංහලෙන් ලියලා තියෙන්නේ සිප්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්ත්‍රීන් වහන්සේ 19 වෙනි සතවර්ෂය.
64 සැවුල් සංදේශ සන්නේ සිංහලෙන්මයි ජේ සමර දිවාකර පඬිතුමා 19 වෙනි සතවර්ෂයේ. 65 සංස්කෘත ශබ්ද මාලාව සංස්කෘත භාෂාවෙන් දීලා තියෙන්නේ ධර්මාලෝක ස්වාමී ධර්මාරාම නායක ස්තවීරයන් දෙන්නම දීලා තියෙන්නේ 19 වෙනි සතවර්ෂයේ. 66 සිංහල යාඥා පොත 66 සිංහල යාඥා පොත මිශ්‍ර සිංහල එම් දියෝස් දේවගැතිතුමා 19 වෙනි සතවර්ෂයේ. 67 සිංහල ගීතිකා සුද්ධ සිංහල සී සේනානායක දේවගැතිතුමා 19 වෙනි සතවර්ෂයේ. 68 සුරා සොඳ සංදේශය සුද්ධ සිංහල චාල්ස් ද සිල්වා දේවගැතිතුමා 19 වෙනි සතවර්ෂයේ. 69 ශෝක විවරණය සුද්ධ සිංහල චාල්ස් ද සිල්වා දේවගැතිතුමා 19 වෙනි සතවර්ෂයේ. ලකුණු විසිතුර සුද්ධ සිංහල චාල්ස් ද සිල්වා දේවගැතිතුමා 19 වෙනි සතවර්ෂයේ. දැන් බලන්න මේ රෝමානු කතෝලික ආගමේ මේ පූජා ප්‍රසාදිතුමෙක් ලියලා තියෙන්නේ ශබ්ද ශාස්ත්‍රීය ග්‍රන්ථයක් මේ ලකුණු විසිතුර කියලා කියන්නේ. 71 කෞබිනි මාලය සුද්ධ සිංහල චාල්ස් සිල්වා දේවගැතිතුමා 19 වෙනි සතවර්ෂයේ. 72 පවුලේ ජීවිතය සුද්ධ සිංහල චාල්ස් සිල්වා දේවගැතිතුමා 19 වෙනි සතවර්ෂයේ. මේ පොත් අදටත් තියෙනවා පවුලේ ජීවිතය ආගමේ ග්‍රන්ථයක්. 73 දුක්ඛ විනෝදය සුද්ධ සිංහල චාල්ස් සිල්වා දේවගැතිතුමා 19 වෙනි සතවර්ෂයේ. 74 ජානකී හරණ ප්‍රත්‍ය සංස්කරණය සංස්කෘත ශ්‍රී ධර්මා රාමනායක ස්ථවිරයන් වහන්සේ 19 වෙනි සතවර්ෂයේ. 75 සිදත් සංගරා ව්‍යාඛ්‍යානය මිශ්‍ර සිංහල ඒත් ශ්‍රී ධර්මා රාමනායක ස්ථවිරයන් වහන්සේ 20 වන සතවර්ෂයේ. 76 කාවිසේකර සන්නේ මිශ්‍ර සිංහල ශ්‍රී ධර්මා රාමනායක ස්ථවිරයන් වහන්සේමයි 20 වන සතවර්ෂයේ. 77 හංස සංදේශ සන්නේ මිශ්‍ර සිංහල ශ්‍රී ධර්මා රාමනායක ස්ථවිරයන් වහන්සේ 20 වන සතවර්ෂයේ. 78 සංස්කෘත ශබ්දමාලාව සංස්කෘත එම ධර්මාරාම හාමුදුරුවෝමයි 20 වන සතවර්ෂයේ. 80 ගුත්තිල කාව්‍යසන්නේ මිශ්‍ර සිංහල ආසබ තිස්ස ස්ථවිරයන් වහන්සේ 20 වන සතවර්ෂයේ. 81 රඝුවංශ ව්‍යාඛ්‍යානය මිශ්‍ර සිංහල ජේ සමර දිවාකර පඬිතුමා 20 වන සතවර්ෂයේ. මේ විදියටයි ග්‍රන්ථකරණය කරලා තියෙන්නේ. සිංහල භාෂාවේ කතාන්දරයේ මෙලෙස වී ඇති බැව් විවිධ ශාස්ත්‍රීය ග්‍රන්ථ සමාලෝචනය කිරීමෙන් අපටම එය අවබෝධ කරගත හැකිය. ඒ වගේම සෑම භාෂාවක්ම අද තිබෙන තත්ත්වයට දියුණු වී ඇත්තේ එය ජනනය වූ මොහොතේ සිටම නොවේ. එම භාෂාව කාලයෙන් සමග වෙනත් විවිධ භාෂා සමගින් ගැටෙමින් හැපෙමින් ඉදිරියට යාමේදී විවිධ භාෂාවන්ගේ භාෂා සාරයත් ව්‍යාකරණ සාරයත් ඒ භාෂාවට උරා ගනී හෙවත් අවශෝෂණය කර ගනී. ඉන් ලබන දියුණුව අසීමාන්තික ලෙස එම භාෂා දේහයේ වර්ධනයට වහල් වේ. අප පිළිගත්තත් නැතත් බ්‍රාහ්මී අක්ෂර කලාව සංස්කෘත පාලි සිංහල යන භාෂාත්‍රයටම නිහඬ දායකත්වයක් කර ඇත. ලෝකයේ පොදු පිළිගැනීම වන්නේ ක්‍රිස්තු පූර්ව තෙවන සතවර්ෂයේදී බ්‍රාහ්මී අක්ෂර ලංකාවට පැමිණ ඇති බවය. නමුත් පසුගිය කාලේ පුරාවිද්‍යාඥයෙකු ඉතිහාසඥ ශිරාන් දැරණියගල මහතා ඔහුගේ පුරාවිද්‍යා කැණීමකදී ක්‍රිස්තු පූර්ව 6 වන සතවර්ෂයට අයත් බ්‍රාහ්මී අක්ෂර වලින් නිම වුණු මැටි මෙවලම් කිහිපයක් ලැබුණු අතර ඒවා කාබන් පරීක්ෂණයටද යොමු කළ අතර ඉන්ද එය 6 වන සතවර්ෂයට අයත් බව තහවුරු විය. මෙම බ්‍රාහ්මී අක්ෂරවල අයිතිය ඉන්දියාවටද ලංකාවටද යන්න ප්‍රශ්නයකි. අපි මෙතකින් මේක නවත්තනවා. එතකොට 3 වන එපිසෝඩ් එකට අපි සිංහල භාෂාවේ නිර්මාණයට යොමු වෙමු. එතෙක් මේ සියලු දේවල් අවසන්. අපි ඊළඟ එපිසෝඩ් එකේ හමු වෙනතුරු ඔබට ආයිබෝවන් බුදු සරණයි දෙවි පිහිටයි.